හායි කොල්ලකෙල්ලෝ ටික ඔයාව ආදත් සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා ෆිල්ම් හැම්ස්ටර් මගේ YouTube channel එකට. ඔයා අද බලන්න යන්නේ නාටෝ සීපන් සීසන් 3 එකේ මම ගේන පළවෙනි එපිසෝඩ් කලෙක්ෂන් එකයි. වීඩියෝ එකට යන්න කලින් ඔයා මේ සීරීස් එකම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. වගේම මේ වීඩියෝ එකටත් ඉක්මනට like එකක් දාන්න කියලා ඔයාට මම මතක් කරනවා. එහෙනම් වැඩි කතා බහ ඕනේ නැහැ. අද අපි start කරමු මේ වීඩියෝ එක. සීන් එකෙන්ම අපිට ඩේඩාරව පෙන්නනවා. මෙයා මේ වෙලාවේදී පොළොව යටින් උඩට එමිනු ඉන්නේ. මේ වෙලාවේදී ඩේඩාර කියන්නේ මගේ ක්ලෝන් එක නැත්තම් මම අද මෙතන නෑ කියලා. ඒ කියන්නේ අර කලින් පාර පුපුරලා තියෙන්නේ ඩේඩාරගේ ෂැඩෝ ක්ලෝන් එක. ඩේඩාර එහෙම කරලා තියෙන්නේ අපේ ගායක ටීම් එකයි කකසිගේ ටීම් එකයි ඩේඩාරව අතාරින්නේ නෑනේ. ඒ හින්දා නෙජිගේ බයෝ ගන් වලිනුයි කකසිගේ ශාරින් ගන් වලිනුයි බේරෙන්න ඕන හින්දා තමයි ඩේඩාරා එහෙම කරලා තියෙන්නේ. ඒත් එක්කම අපිට පෙන්නනවා කකසි පළවෙනිටම මැංගෝ ශාරින් ගන් යූස් කරපු වෙලාවේ තමයි ඩේඩාරගේ අත කැඩුනේ කියලා. ඒ කියන්නේ අර නාටක රසින් ගන් එක හින්දා නෙමෙයි මෙයාගේ අත කැඩලා තියෙන්නේ. අර ඉතින්ලා නාටෝ ගහපු රසින් ගන් එක වැල්ලා තියෙන්නේ ඩේඩාරගේ අර ගාරා අඹරපු අතේ උරහිත තමයි. ඒ හින්දා ඒ අත සම්පූර්ණයෙන්ම කැඩිලා කාකසි ශාරින් ගන් යූස් කරපු වෙලාවේ තමයි අනිත් අර කැඩලා තියෙන්නේ. ඒකෙම අපි තේරෙනවා පළවෙනි පාර කෙනෙක්ගේ ශාරින් ගන් නැද්දි ඒ හින්දා කොච්චර ශක්තියක් පිට ලෝකෙට නිදාස් වෙනවද කියලා. ඊට පස්සේ මේ වෙලාවේදී ඩේඩාරා කියනවා මට මගේ දකුණු අතයි අර ආකට්සුකි මුද්දයි හොයාගන්න ඕන කියලා. එහෙම කියලා ඩේඩාරා එතනින් යද්දි ඒ සීන් එක එතනින් කට් වෙනවා. ඒත් එක්කම අපිට පෙන්වන්නේ සසොරි අර සකුරලට පරාද වෙච්ච තැන. ඒ කියන්නේ සසොරි මරපු තැන. දැන් මේ වෙලාවේදී මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ සෙත්සුයි ඔබිටෝයි. මේ වෙලාවේදී ඔබිටෝ කෑ ගහලා කියනවා මට සසොරිගේ මුද්ද හම්බුණා. දැන් මට අකත්සුකියේ නීත්‍යානුකූල සමාජිකයෙක් වෙන්න පුළුවන්. මෙහෙම කියපු ඔබිටෝ ඒ සතුටත් එක්කම ඒ මුද්ද උඩ දාද්දි ඔබිටෝට ඒක අල්ලගන්න බැරි වෙලා එදා අර මේ සකුරත් එක්ක සසොරි කරපු ෆයිට් එකේදී මෙතන විනාශ වෙලා ගියානේ. ඒ විනාශ වෙලා ගිය තැන කුහරයකට මේ මුද්ද මේ වෙලාවේදී වැටෙනවා. ඒත් එක්කම ඔබිටෝ ආයේ කුහරයට අත දාලා ඒ මුද්ද ගන්න යද්දි ඒක ඔබිටෝට කරගන්න වෙන්නේ නැහැ. ඒත් එක්කම සේසු එතනින් යනවා. ඒත් එක්කම මේ වෙලාවේදී අර මුද්ද ගන්න හදන ගමන්ම ඔබිටෝ ඒ වෙලාවේදී කෑ ගහනවා සේසු මහත්තයෝ ඔයා කොහෙද යන්නේ කියලා. ඒත් එක මේ සීන් එක ෂිෆ්ට් වෙලා අපිට පෙන්වන්නේ ගාරත් ඒක ගමට යන අපේ නාටෝ ටීම් එකයි ඒ සෙට් එකවයි. මේ කට්ටිය මේ වෙලාවේදී සෑන් විලේජ් එකට ළඟා වෙලා. ඒ හින්දා සෑන් විලේජ් එකට අයට මේ කට්ටිය පේනවා. මේ වෙලාවේදී මෙයාලව දැකපු බකි සතුටට hina වෙද්දී මුළු ගමේම කට්ටිය ගාරා ගෙනාපු සතුටට කෑ ගහනවා. ඊට පස්සේ බකි ගාරාව බේරගත්තට නාටෝලට ස්තුති කරද්දී නාටෝ කියන්නේ මම මුකුත් කරේ නෑ මේක වෙනුවෙන් ඔක්කොම කැපකිරීම් ටික කරේ ලේඩි චියෝ කියලා. ඒත් එක්කම අපිට පෙන්නනවා ලේඩි චියෝගේ මෘතදේහයත් මේ වෙලාවේදී ගමට ගේනවා කියලා. ඒත් එක්කම මේ වෙලාවේදී කසකගේ කාර්යාලය පෙන්නනවා. මේ වෙලාවේදී ගාරයි බකි දෙන්නම එකට වෙලා නාටෝට ස්තුති කරනවා. ඒත් එක්කම ඒ සීන් එක ෂිෆ්ට් වෙලා අපි ආයේ අරන් යන්නේ හෝකාගේ කාර්යාලයට. මේ වෙලාවේදී සෑන් විලේජ් එකෙන් කොනහා විලේජ් එකට පණිවිඩයක් එවලා. මේ වෙලාවේදී ඒ ලියුම තමයි මේ ශිෂුයි කියවන්නේ. ඒ ලියුම තිබ්බ දේ අහලා සුනාටේ පසුතැවෙනවා කියලා අපිට ඊට පස්සේ පෙන්නනවා. ඒත් එක්කම ඒ සීන් එකත් එතනින් ෂිෆ්ට් වෙලා අපිව ආයෙ අරන් යනවා සෑන් විලේජ් එකට. මේ වෙලාවේදී චියෝගේ අවසන් කටයුතු කළා චියෝ එතන භූමි දානය කළා කියලා අපිට ඊට පස්සේ පෙන්නනවා. ඊට පස්සේ මෙතන ඉන්න ඔක්කොම ටික ඇවිත් එයාට දුක ප්‍රකාශ කරද්දී අපේ නාටලා ඊට පස්සේ අන්තිමට චියෝට අවසන් ගෞරව දක්වලා සෑන් විලේජ් එකෙන් පිටත් වෙනවා කියලා අපිට පෙන්නනවා. මේ වෙලාවේදී ගායි නම් කරන්න හදන්නේ වෙනම වැඩක්. මේ වෙලාවේදී ගායි කකසියාගේ කාරට අරගෙන රෝක්‍රිස් එක තරගයක් තියන්නයි හදන්නේ සෑන් විලේජ් එකේ ඉඳන් කොනහා විලේජ් එකට. දෙන්න මේ තරඟට ලෑස්ති වෙද්දී ඊට පස්සේ අපිට පෙන්නනවා අර ඩේඩාරාව පුපුරපු තැනට ඇවිල්ලා ඉන්න ඔබිටෝව. දැන් ඔබිටෝට ඕනේ කොහෙන් හරි අකල්සුගේ මුද්දක් හොයාගෙන අකල්සුගේ නීත්‍යානුකූල සමාජිකයෙක් වෙන්න. ඔබිටෝ ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා කියනවා
සසුරගේ මුද්ද නැති වුණාට කමන්නේ. මට මේ මුද්ද තියෙනවනේ. මෙහෙම ඔබිටෝ කියන කතාව එතන හැංගිලා හිටපු ඩෙයිඩාරා අහන් ඉන්නේ. ඊට පස්සේ ඩෙයිඩාරා එතෙන්ට ඇවිල්ලා ඔබිටෝගේ බෙල්ල මිරිකනවා. මෙහෙම මිරිකන්නේ ඩෙයිඩාරාගේ කකුල් දෙකෙන්. මේ වෙලාවේදී ඔබිටෝ මාව මරන්න එපා යකෝ කියලා කෑ ගහද්දි ඩෙයිඩාරා තෝ මොකද්ද පාහරයක් කිව්වේ? එතකොට මම හොඳ වැඩක් කරන්නම් කියලා ඔබිටෝගේ දිගටම බෙල්ල මිරිකනවා. ඒත් එක්කම ඒ සීන් එක ෂිෆ්ට් වෙලා අපිට පේන්නන්නේ මේ ඩෑන්සෝ කියන එක්කෙනාව. මේ ඩෑන්සෝ ගැන ටිකක් කිව්වොත් මේ ඩෑන්සෝ කියන්නේ ආන්බු කපිතාන්වරයෙක්. මූට ඉස්සර සුපිරි මිලිටරි හමුදාවක් හිටියා. මූ ගොඩක්ම ශක්තිමත්ව හිටියේ තුන්වෙනි හොකාගේගේ කාලේ. ඒ කාලේ හොකාගෙටත් කරට කර අභියෝග කරන්න මේ ඩෑන්සෝ කියන එක්කෙනා සමත් වුණා. ඒ වගේම මෙයාට සුනාටි ගැනත් පොඩි අවුලක් තියෙනවා. මොකද එයා පළවෙනි හොකාගේගේ මිනිබිරියනේ. මම මෙච්චරයි ඩෑන්සෝ ගැන කියන්නේ. සීරීස් එකේ ඉස්සරහට වලට ඩෑන්සෝ ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. අපිට පෙන්නනවා මේ වෙලාවේදී ඩෑන්සෝ හම්බෙලා ඉන්නේ සායි කියන කෙනාව කියලා. මේ වෙලාවේදී ඩෑන්සෝ සායිට කියනවා ඔයා චිත්‍ර අඳින්න දක්ෂයි. ඒ වගේම ඔයා නාටෝගේ වයසේ වුණාට ඔයා ඌට වඩා ගොඩක් දක්ෂයි. මේ මෙහෙම ඉවර වෙනකන් ඔයාගේ නම තමයි සායි. ඩෑන්සෝ මේ විදියට කියන්නේ එයාගේ ගෝලෙක් වෙන සායිට. මේ සායි ගැන ඔයාලට ටිකක් කිව්වොත් සායි කියන්නේ නින්ජා ආර්ට් ජූසු වලට ගොඩක් දක්ෂ කෙනෙක්. ඒ වගේම මූ කිව්වොත් කියන්නේ කාට කැඩිච්ච කතාවක්. ඒ වගේම ඒ කාට කැඩිච්ච කතාව මූ කියන්නේ hina වෙවි. ඒ හින්දා ගොඩක් අයට මූව පෙන්නන්න බැ තත්ත්වයක්. මේ වෙලාවේදී මූ ඩෑන්සෝටත් පොඩි කින්ඩියක් දාද්දි ඩෑන්සෝ කියන්නේ උඹ hina වෙනවද? උඹට මාව විහිළුවක් වෙලාද කියලා. ඒත් එක්කම මේ වෙලාවේදී සායි කියනවා මම පුහුණු වීම නම් ගොඩක් හොඳට කරා. ඒත් මට තාම මගේ මූණේ ඉරියව් වෙනස් කරගන්න බෑ කියලායි. ඒත් එක්කම ඒ සීන් එකකින් ෂිප් වෙලා අපිට පෙන්නනවා කොනා ගමට ආරක්ෂාවට දාලා ඉන්න නින්ජා දෙන්නෙක්ව. මේ නින්ජලා දෙන්න එකපාරටම දකිනවා මීදුම අස්සෙන් කවුරු හරි කොනා ගමට ඇතුල් වෙන්න හදනවා කියලා. ඒ දෙන්න ඊට පස්සේ ඒක දිහා හොඳින් බලද්දි තමයි එයාලට දැක ගන්න වෙන්නේ මේ අපේ මිෂන් එකට ගිය අපේ ගායි කාකාෂි ඇතුළු සෙට් එක කියලා. ඒත් එකම එකපාරටම ගායි කාකාෂිවත් තියාගෙන කොනහගමට එනවා. ඔයාලට කලින් මතකනේ මෙයා රොක්ලිට් එක්ක පාටම තරගයක් තියලායි තියෙන්නේ. මේ තරගෙන් මේ වෙලාවේදී දිනන්නේ ගායි. ඒත් මේ දෙන්නගේ මේ වැඩේ හින්දා කාකාෂිත් නම් මාර අමාරුයි. මොකද ගායි දුවද්දි කාකාෂි එහෙම පැද්දිලා අතුවල වැදිලා. හැබැයි මේ දෙන්නට මේ වැඩේ ජොලි වුණාට මේ දෙන්න දිහා බලන් ඉන්න අපේ සෙට් එක නම් දැන් ට්‍රැක පැනලයි තියෙන්නේ. ඒත් ඒකම ඒ සීන් එක කට් කරලා ඊට පස්සේ අපිට පෙන්නනවා හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්න අපේ කාකාෂිව. සෙට් එක මෙතන කාකාෂිව බලාගෙන ඉද්දි එතෙන්ට සුනාඩේ එනවා. දැන් කාකාෂිගේ මූණ හොස්පිටල් එකේ සුදු රෙද්දකින් කව කරලා තියෙන්නේ. මේක දැකපු නාටෝගේ නම් ඇඟ නලියනවා. මොකද දැන් නාටෝට ඉවසිල්ලක් නැහැ ඒ රෙද්ද අයින් කරලා කාකාෂිගේ මූණ බලාගන්න. මෙහෙම හිතපු නාටෝ දෙපාරක් තුන් පාරක් කැරේ ඉඳලා කාකාෂිගේ රෙද්ද අයින් කරන්න යද්දි සකුරා ඒ වෙලාවේදී නාටෝට හොඳටම බයිනවා. ඒ හින්දා නාටෝට ඒක කරගන්න වෙන්නේ නැහැ. සකුරාගේ මේ වැඩේ හින්දා නාටෝගේ වගේම අපෙත් බලාපොරොත්තු කුඩු වෙලා ගියා. ඒත් එක්කම සුනාටේ සකුරාව එතනින් එක්කයි යනවා. මේ වෙලාවේදී සකුරා සුනාටේට වැදගත් විස්තරයක් දෙනවා. ඒ තමයි සසොරි මැරෙන්න කලින් සසොරි අන්තිමට කියපු දේ. දැන් සුනාටේ ඇතුළු සකුරලට ඕන කොහොම හරි සාස්කේව හොයාගන්න. සකුරාගේ තමා ලොකුම බලාපොරොත්තුව සාස්කේව හොයාගන්න එක. මේ වෙලාවේදී අර සසොරි කියපු දේ ඒ හින්දා සකුරා සුනාටේට කියනවා. සසොරි ඒ වෙලාවේදී සකුරාට කියලා තියෙන්නේ දවස් 10කින් තේන්ජි පාලම ළඟට එන්න. එතකොට ඔයාට ඕන්චිමාරුගේ හැංගිලා ඉන්න ගෝලයන්ව හරි ඇත්තම ඕන්චිමාරුව හරි දැක ගන්න පුළුවන්. මේ කතාව අහලා සුනාටෙත් පුදුම වෙද්දි දැන් තමයි සකුරාට මතක් වුණේ එයාලට සෑන් විලේජ් එකේ ඉඳන් කොනහා විලේජ් එකට එන්න දවස් 4ක් ගියා කියලා. ඒ කියන්නේ තව දවස් 6යි තියෙන්නේ. දැන් එයාලට මේ මෙහෙයුම් කරන්න 3 දෙනෙක් ඕන වුණත් දැන් කාකාෂි ඉන්නේ හොස්පිටල් එකේ. එයාටත් හොඳ වෙන්න තව දවස් 10ක් විතර යයි. ඒ හින්දා දැන් සකුරාට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මිෂන් එක කරන්න ටීම් එකට කට්ටියව හොයාගන්න එක. ඒත් එක්කම සකුරා මේක ගැන කල්පනා කරද්දි ඒ සීන් එක තියෙන ෂිප් වෙලා අපිට පෙන්නන්නේ ගව් බුරාම පිස්සුවෙන් ඇවිදින අපේ නාටෝව. දැන් සකුරා නාටෝට බාර දීලා තියෙන්නේ එයාගේ ටීම් එකට කවුරු හරි හොයාගන්න වැඩේ. මේ වෙලාවේදී පිස්සුවෙන් වගේ අපේ නාටෝ කියව මුළු ගම පුරාම ඇවිදිනවා.
මේ වෙලාවේදී නාටු කියවනවා ටීම් එකට මෝඩයෙක් අරන් හරියන්නේ නෑ. හොඳ බුද්ධිමත් කෙනෙක් ගන්න ඕන. ඒ වගේම හොයාගන්න ඕන හොඳ පෞරුෂයක් තියෙන කෙනෙක්ව. හැබැයි කඩවසම් වෙන්න බෑ. මොකද කඩවසම් වුණොත් සකුරගෙන් ඌව බේරගන්න වෙන්නේ නෑ. මේ වෙලාවේදී මෙහෙම පිස්සෙන් වගේ කියෝ යන අපේ නාටුට සිනෝවයි කිබාවයි අකමරුවයි හම්බෙනවා. ඊට පස්සේ මේ තුන්දෙනාගේ එක්කෙනෙක්ට හරි පොඩි කාලෙකට මගේ ටීම් එකට එන්න මට විශේෂ මිෂන් එකක් තියෙනවා කියලා. ඒත් මේ දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද එයාලගේ ටීම් වල එයාට පැවරුණු ගොඩක් ලොකු මිෂන් තියෙනවා. ඒත් එක්කම නාටෝට පැත්තේ ඉකි ගහන සද්දයක් ඇහෙනවත් එක්කම අපිට පෙන්වන්නේ හැංගිලා එන්න හින්ටව. හින්ට දැනගෙන නාටෝ ට්‍රේනින් එක ඉවර කළා ආයේ ගමට ඇවිල්ලා කියලා. දැන් හිනටට නාටුට කතා කරන්නත් ඕන. හැබැයි නාටුට මූණ දෙන්න විදියක් නැතුව ලැජ්ජාවෙනුයි දැන් මේ වෙලාවේදී ඉන්නේ. මේ වෙලාවේදී ඉන්ට හිතෙනවා නාටෝ ඔයා මන් දැක්කේ නැති කාලට ගොඩක් ලොකු වෙලා කියලා. ඒත් එක්කම නාටෝ එයා පැත්තෙන් ඔළුව දාලා හීන්ට දිහා බලනවා. ඒත් එක්කම හීන්ට එතන සිහිය නැතුව වැටෙනවා කියලා අපිට පෙන්නනවා. ඊට පස්සේ කට්ටියම හීන්ටව පැත්තකින් තියලා ඒ කට්ටියගේ කතාව දිගටම කරගෙන යනවා. මෙහෙම පැත්තකට වෙලා ඉන්න හීන්ටටත් ඊට පස්සේ සිහිය එනවා. දැන් නාටෝ අර දෙන්නට ටීම් එකට එන්න කියලා වැන්දේ නැති ටික විතරයි. ඊට පස්සේ හීන්ටට සිහිය ඇවිල්ලා කියලා දැනගත්ත නාටෝ එතෙන්ට ඇවිල්ලා හීන්ටගෙන් අහනවා මගේ ටීම් එකට එක්කෙනෙක් හොයනවා. ඔයා කැමතිද මාත් එක්කට වැඩ කරන්න? අපි දෙන්න එකතු වෙලා සුපිරි ගේමක් දෙමු කියද්දි ආයෙ පාරක් නාටෝ දැකපු හීන්ටට ආයෙ සිහිය නැතුව යනවා. ඒත් එක්කම නාටෝත් මේ මොන මගුලක්ද කියලා වෙන කෙනෙක්ව හොයාගෙන එතනින් පිටත් වෙනවා. ඊට පස්සේ මෙහෙම තව එක්කෙනෙක් හොයාගෙන යන අපේ නාටෝට ඊට පස්සේ සීගමරුවයි ජෝජීවයි හම් වෙනවා කියලා අපිට ඊට පස්සේ පෙන්නනවා. මේ දෙන්නගෙන්ම නාටෝ ආනවා ටීම් එකට එන්න කැමතිද කියලා. ඒත් ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් එක බොරු හේතු කියලා ටීම් එකට එන්නේ නෑ. ඒත් එක්කම එතනින් කවුරු හරි චීත්‍රයක් වගේ ඇඳපු සිංහෙක් එතෙන්ට එනවා කියලා අපිට පෙන්නද්දි ජෝජි ඒ සිංහව විනාශ කරලා දානවා. ඒත් එක්කම අපිට පෙන්නනවා මේක මෙහෙම කරලා තියෙන්නේ සායි කියලා. ඊට පස්සේ නාටෝ සායිට ගහන්න යද්දි සායිත් ගේම අතාරින්නේ නැතුව නින්ජා ආර්ට් ජූස් වලින් නාටෝට පහර දෙනවා. ඒත් එක්කම නාටෝ මේ ආර්ට් ඔක්කොම ටික විනාශ කරලා සායි එක දිගටම ෆයිට් කරද්දී මේ සීන් එක මෙතනින් ෂිෆ්ට් වෙනවා. ඒත් ඒකම අපිට පේන්නේ හවස් වෙද්දී සුනාඩේම මේ දෙන්නට එයාලගේ ටීම් එකට එක්කෙනෙක් හොයලා දීලා කියලා. දැන් එයාව හම්බෙන්න තමයි නාටෝයි සකුරායි ඇවිල්ලා ඉන්නේ. ඒත් එක්කම ඒ කෙනා එතනින් එළියට එද්දී නාටෝ දකිනවා මේ එයාට දවල් ඇටැක් කරන්න ආපු සායි කියලා. ඊට පස්සේ නාටෝ සායිට ගහන්න යද්දී යමාටෝ එක නවත්වනවා. මේ යමාටෝ කියන එක්කෙනා තමයි කාකාෂි වෙනුවට මෙයාලගේ ටීම් එක පාලනය කරන්න පාත් වුණ අන්බු සමාජිකයා. ඊට පස්සේ මේ යමාටෝ නාටෝලට සායිව අඳුන්වලා දෙනවා. ඊට පස්සේ නාටෝ සායිට හොඳින් කතා කරද්දී සායි නම් කියන්නේ ඔයා කොච්චර සකුරා ඉස්සරහා වැඩ වෙන්න හැදුවත් උඹ හෙන මෝඩයි නාටෝ. උඹට කිසිම දෙයක් කරගන්න බැරි. මේකට නම් නාටෝට පට්ටම තරහයි. ඊට පස්සේ ආයෙ පාරක් නාටෝ සායිට ගහන්න යද්දී සකුරා නාටෝව අල්ලනවා. ඒත් එක්කම ඒක දැකපු සායි කියනවා සකුරා ඔයත් ඔයා ලස්සනයි කියලා හිතන්න එපා. ඔයාම හිතන් හිටියට ඔයා නම් පට්ටම කැතයි. මේ කිව්වට පස්සේ සකුරටත් ඔක්කොටම වඩා මල පයින්නවා. ඒත් එක්කම දෙන්නම එකතුලා සායිට ගහන්න යද්දී යමාටෝ තමා ඒ වෙලාවේදී සායිව බේරගන්නේ. ඒත් එක්කම අපිට පෙන්නනවා ටික වෙලාවකින් යමාටෝ මේ දෙන්නව සාමදාන කරලා කියලා. ඒත් එක්කම යමාටෝ මෙයාලව එයාලගේ මිෂන් වලට ලෑස්ති කරද්දී ඒ සීන් එක එතනින් ෂිෆ්ට් වෙනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා ගෙදර ඇවිල්ලා ඉන්න සායිව. ඒත් එක්කම මෙතෙන්ට සෙන්පායි කියලා එකෙක් ඇවිල්ලා සායිට පහර දෙන්න හදනවා කියලා අපිට පෙන්නනවා. සායි මේ වෙලාවේදී එයාට සෙන්පායි කියලා කතා කරන හින්දා තමයි මං ඒ නම මේ විදියට පාවිච්චි කරේ. හැබැයි සෙන්පායි මේම සායිට කරලා තියෙන විහිළුවට. ඊට පස්සේ දෙන්න පැත්තකට වෙලා සෙන්පායි සායිට කියනවා මේ මෙහෙම අසාර්ථක කරගන්න එපා. මේක ඩැන්සෝ සාම්බරයාගේ දැක්ම. මතක තියාගන්න උඹට නමක්වත් හැඟීමක්වත් නැහැ. ඒ වගේම අතීතයක්වත් අනාගතයක්වත් නැහැ. ඒක හොඳට මතක තියාගෙන මේ වැඩේ හොඳට කරන්න. එහෙම කියලා සෙන්පායි එතනින් අතුරුදහන් වෙලා යනවා. ඒත් එක්කම අපිට පෙන්නනවා හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්න අපේ කාකාෂිව. බලද්දී මේ වෙලාවේදී කාකාෂිව හම්බෙන්න ජිරායියත් ඇවිල්ලා.
ඊට පස්සේ මෙතනට සුනාටෙයි යමාටෝයි එනවා. කාකසි මේ වෙලාවේදී යමාටෝට එන්න කියලා තියෙන්නේ අන්තිම නාටෝලගේ විෂන් එකේ නාටෝගේ නයින් ටේල් ෆොක්ස්ගේ චක්‍රාවදි වුණානේ. ඒක ගැන යමාටෝ ටිකක් දැනුවත් කරන්න. මේ වෙලාවේදී කාකසි කියනවා නයින් ටේල් ෆොක්ස්ගේ වලිග 9ම නාටෝගේ ඇගෙන් එළියට ආවොත් ඒක අතිශය භයානක තත්ත්වයක් කියලා. ඒත් එක්කම මේක තේරුම් නැති යමාටෝ ඒක කොයි වගේ තත්ත්වයක්ද කියලා අහද්දි ජිරායා කියනවා මං ජීවිතේ දැන්ට දෙපාරක් මැරෙන්න ගිහින් තියෙනවා. ඒකත් තමයි සුනාඩේ එක දවසක් උණුදිය උල්පතකින් ආද්දී මං හොරෙන් බලන්න ගිහිල්ලා සුනාඩේ මට මරු සිහි වෙන පාරක් ගැහුවා. ඒ වගේම නාටෝගේ ට්‍රේනින් වෙන කාලේ එයාගේ නයින් ටේල් ෆොක්ස්ගේ චක්‍ර අවදි වෙලා එයාගේ ඇඟෙන් වලිග 4ක් ආවා. ඒ වෙලාවේදීත් මම අර වගේම පාරක් කෑවා. මෙහෙම කියපු ජිරායියා එයාගේ ෂර්ට් එක උස්සලා බලද්දි ජිරායිගේ පාපුවේ ලොකු කැලලක් තියෙනවා කියලා අපිට පෙන්නනවා. ඒත් එක්කම ඒ සීන් එකේ තියෙන ෂිෆ්ට් වෙලා අපිට පෙන්නනවා සකුරාව. සකුරා මේ වෙලාවේදී යන්නේ සුනාටේගේ කාර්යාලයට. මොකද සුනාටේ සකුරාට එන්න කියලා එයාගේ මිෂන් එකට කලින් එයාව හම්බෙන්න. මෙහෙම සකුරා සුනාටේ එන්න කියලා තියෙන්නේ නාටෝ ගැන සකුරාටත් අවවාදයක් දීලා යන්න. මේ දෙන්නා මෙහෙම කතා කරන අතරතුර එතෙන්ට එනවා අර ඩැන්සෝ කියන මිනිහා. මූ මේ වෙලාවේදී මෙතෙන්ට ඇවිල්ලා කියනවා යමාටෝ මේ මිෂන් එකට යවන්න සුදුසුද? මොකද මගේ ශිෂ්‍ය සායිත් මේ මිෂන් එකේ ඉන්නවා. ඊට පස්සේ මේක ඇහුණු සුනාටේ කියනවා ඔව් මං මේක ගැන ගොඩක් හොඳට හිතලයි මේ තීරණය මං ගත්තේ. ඒ හින්දා ඒක ගැන ඔයා කලබල වෙන්න එපා. ඊට පස්සේ මේක අහපු ඩාන්සෝ ඊතන හොඳයි අපි බලාගමු කියලා ඊට පස්සේ එතන යද්දි ඒ සීන් එක තියෙ ෂිෆ්ට් වෙනවා. ඒත් එක්කම අපිට යමාටෝව පෙන්නනවා. ඊට පස්සේ මෙතෙන්ට දැන් යමාටෝගේ ටීම් එක වෙන නාටෝයි සායි සකුරායි එද්දි යමාටෝ අහනවා කට්ටියගෙන් සූදානම්ද කියලා. ඊට පස්සේ කට්ටියම ඔව් කියද්දි යමාටෝ ඇතුළු සෙට් එකම මිෂන් එකට පිටත් වෙනවා කියලා අපිට ඊට පස්සේ පෙන්නනවා. ඒත් එක්කම මේ කලෙක්ෂන් එක මම මෙතනින් ඉවර කරන්නම්. ඉතින් අද කතාව කොහොමද? කතාව හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මං ඊළඟ වීඩියෝ කලෙක්ෂන් එක ඉක්මනට ගේන්නම්. එතකන් channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් go and see the actual faces and live be happy.